ඔන්න ඔය විදිහට තමයි බබයි අපච්චි දෙන්න නානවා වැස්සෙන් නානවද කවු මගේ චූටි කෙල්ල පුදුම ආසාවක් නේ තියෙන්නේ වැස්සෙන් නාන්න සීතලයි නේද එහෙමද මේ වලින් නාන්න එපා දැම්ම චුට්ටකින් නාන්න ඔන්න ඔය විදිහට තමයි අද මගේ මීල් එක තියෙන්නේ මෙතන රොටි එක තියෙනවා බිත්තර තියෙනවා පරිප්පු තියෙනවා චිකන් හොදි තියෙනවා කංකුත් තියෙනවා ගෝවා තියෙනවා එතකොට මෙතන තියෙනවා මේ ටන්ටටා මොනවද මේ කජු මාළුවක් තියෙනවා හයි කොහමද අද මගේ ඩයට් එකේ 15 වෙනි දවසද 16 වෙනි දවසද මන්ද මට මතක නැහැ මම වීඩියෝ එකකින් මේ thumbnail එකෙන් දාන්නම් අද මම හිතුවා ඔයගොල්ලොත් එක්ක ඩයට් එකකට සුදුසු කෑම තියනවද කියලා කතා කරන්න. අපි මේ කන කෑම ඩයට් එකකට සුදුසුද? අපි ඩයට් එක කරද්දි මොනවද කන්න ඕනේ? අපි කන හැම කෑමක්ම හෙල්දිද? අපි පොඩ්ඩක් ඒ ගැන කතා කරමු. ඔයගොල්ලෝ අනිවාර්යෙන් මේවට උත්තර දෙන්න ඕනේ. හොඳේ? මම එක්ක කතා කරන්න ඕනේ මේ ගැන. මම ඩයට් එකට කන්නේ මේ දවස්වල දැන් මම දවස් 15ක් 16ක් තිස්සේ එක බත්තටයක්වත් මම කාලා නැහැ. ආට පිටිම තමයි කෑවේ. ඉතින් කන්න හොඳ ආට පිටිද බත්ද? අපි ඉස්සර මොක් ගැන කතා කරමු. ආට පිටිද ගන්න හොඳ? බද්ද කන්න හොඳ? ආට පිටි කියන්නේ ලංකාවේ හැදෙන දෙයක් නෙමෙයි. ලංකාවේ හැදෙන දෙයක් නෙමෙයි. ආට පිටි එන්නේ පිටරටවල් වලින්. ඒක නිසා හොඳ නැහැ. ගෝවත් කන්න හොඳයිද? කජු නම් මාර හොඳයි. මම මේ කජු කන කජු එක හොඳයි. paint. What is this color? What is this color? White. No. White. White name. White. No. White. No. White. Yellow. Yellow. අයන් කතා කර හිටියේ ආට පිටි එන්නේ පිට රටවල් වලින් මං එන රටක් නම් දන්නේ නැහැ. උරු මේක හදන විදිය දන්නේ නැහැ. ඒක හරි. බත් හොඳයිද? බත් කන ඕගොල්ලෝ බත් හැදෙන විදිය දන්නවද? හාල් හැදෙන විදිය? බත් කියන්නේ තනිකර බස විස. අපි වපුරන්න ගන්න බිත්තර වී එකේ ඉඳන් මාර වසක් තියෙනවා. බිත්තර වී මම දන්න තරමේ මම බිත්තර වී ගැන ලොකුවට දන්නේ නැහැ. බිත්තර වී කියලා කියන්නේ හිටවන්න ගන්න වී ඇට වලට. ඒක අපිට ගෙදර හදා ගන්න පුළුවන්. අපි තාත්තා නම් එඩි කඩෙන් ගන්න කිලෝ ගානට. ඒව අපි පෙගෙන්න දාපුවාම එක වී ඇටයක්වත් නැහැ එතන. අර අපි බොල් විදියට උඩට එන්නේ අර
ගෙදර හදලා ගන්නවා නම් අර බොල් විදිහට උඩට එනවා. එක බොල් ඇටයක්වත් නැහැ. ඒ ඇට ඒ විදිහට තියාගන්න මොන තරම් කෙමිකල්ස් ගොඩක් ගහනවද? උගුල්ලෝ වගේ සතුන්ගෙන් ආරක්ෂා කරගන්න. හිටවන්න ගන්න වියට. අනිකේ හැම ඇටයක්ම වගේ පැලවෙනවා. ඊට පස්සේ පැල කරාට පස්සේ කී පාරක් නම් කෘමිනාශක වල්නාශක ගහනවද කුඹුරකට? එතකොට පොහොර ස්වභාවික පොහොරද ගන්නේ නැහැ, કૃතිම පොහොර. ඊට පස්සේ ගොයන් ටික කැපෙන්නේ ඉස්සර නම් අතේ කපන්නේ. දැන් මැෂින් එකෙන් අධික උෂ්ණත්වයකින් කැපෙන්නේ. මාර රස්නේ මේ ඒවි ඊට පස්සේ ඒවා යන්නේ මෝල් වලට. මෝල් වල ඊට පස්සේ වි හාල් කරන මෝල් වල සහල් මෝල් වල වෙන ප්‍රොසෙස් එක උගල දන්නවද? උගල ගිහින් දැකලා තියනවද? වි ඇටේ කොච්චර පොලිෂ් වෙනවද? ඔයාලට කියන්න දැන් හස්බන්ඩ්යි මමයි කන්නේ රතු හාල්නේ. බබාට හැමදාම රතු හාල් කන්න බෑ. ඒක යාට අමාරුයි. ඒක නිසා යාට සුදු හාල් එකක් ගේනවා. ඔයගොල්ලෝ විශ්වාස කරනවද බබාට එක සැරයක් ගෙනා දෙපාරක් විතර ගෙනාවා. ඒ හාල් එකට කූඹිවත් එන්නේ නැහැ. අපි කන අර රතු හාල් එකේ මල්ල හිල් කරගෙන කූඹි රිංගනවා. හැබැයි අර හාල් එකට කූඹිවත් එන්නේ නැහැ. තව දෙයක්. බත් එකක් ලිපේ තියුව නැති කෙනෙක් මගේ වීඩියෝ බලන්න නැති කියලා මං හිතන්නේ. හාල් හොදනකොට හොඳට අතට දැනෙනවා හාල් ඇටේ ගානේ හේදෙනවා. හැබැයි අර පොලිෂ් කරපු හාල් එක හොදනකොට ඒක අතේ දිස්සලා යනවා. ඒක බත් ගන්න හොඳයිද? ආට පිළි කන්න හොඳයිද? කිසි දෙයක් කන්න හොඳ නැහැ නේ අනේ. අපි මොනවද කන්න ඕනේ? දැන් අපි බත් ගැනනේ කතා කරේ. දැන් අපි එළවලු ගැන කතා කරමු. සාමාන්‍ය ඩයට් එකකට හොඳ එළවලු ගැන කතා කරොත් පිපිඤ්ඤා ගර්කින් ඒවට වස විස ගහන්නේ නැද්ද? පිපිඤ්ඤා වලට ගර්කින් වලට යේ ඔන්න දැන් ආයෙ නිවන්න යන්නේ. ඒව දාන්න එපා, ඒව එළියේ වනේ. වැටෙයි ඈ. ඇති එන්න. පණ්ඩිතාච්චි. කොහොමද එදිනේ අපච්චි? කොහොමද එදිනේ? ඇවිදලා පෙන්න. ඇවිදලා පෙන්නන්න ඉතින්.